හැමදාමත් සෝෂල් මීඩියා එකේ රස්ස අහන්නේ කියලා රස්ස ඇහුවා නේද? ඒ වගේම ගෙදර තියෙන පුංචි ඉඩකඩකින් කීයක් හරි හොයාගන්න කියලා කල්පනා කරලා බැලුවා නේද? ඒ වගේම කවුරු හරි වගාවක් කරනවා බලන් ඉඳලා ඔයාටත් දවසක වගා කරන්න ආස හිතුණාද? චූටි ඉඩකඩකින් ලස්සන ගෙවත්තේ ලස්සන වගාවක් කරලා අලුත් නව කෘෂි ව්‍යවසායකයෙක් වෙන්න ආස කරා නේද? ඒ වගේම එකම වගාවකට යොමු වෙලා වගා කරන කම්මැලි හිතුන අවස්ථා තිබුණා. වෙළඳපොලේ මිල ගණන් උච්චාවචන නිසා වගා කරන දේ හරි මිලකට විකුණ ගන්න බැරි වුණා. නයි මිරිස් හදලා ගොඩ යන්න පුළුවන්ද බැයිද කියලා වෙලාවට කල්පනා කරලා බැලුවා නේද? මොකද්ද මං කරන්න ඕන වගාව කියලා දෙගිඩියාවෙන් කල්පනා කරන අවස්ථා ඕන තරම් තියෙනට ඇති. පුංචි ව්‍යවසායකයෙක් විදිහට වගාව ආරම්භ කරලා ලොකු මහා පරිමාණ ව්‍යවසායකයෙක් දක්වා යන ගමනට අපි උදව් කරනවා. ඉතින් චූටි ඉඩකඩකින් ලස්සන වගාවක් කළා නව කෘෂි ව්‍යවසායකයෙක් විදිහට මේ සමාජයට ඔබ අවතීර්ණ වෙන්නේ කොහොමද කියලා අපි බලමු. රැඳෙන්න මේ වීඩියෝ එකත් එක්ක. ආයිබෝවන්. ඉතින් ඔන්න අදත් සුපුරුදු පරිදි සති කිහිපයකට පසුව හරිත නිමින්නේ විනාඩියක් එක්ක වගාවේ තියෙන අපි දන්න තොරතුරු සහ ඔබ නොදන්න දේවල් හුවමාරු කරගන්නයි මේ සූදානම් වෙන්නේ. මේ දැන් මේ වෙනකොටත් වැසි සමය ආපහු ලඟ වුණා. ඉතින් ඒ වැහි වලින් අපේ කෘෂි කර්මාන්තයේ ඉදී සිටින අපේ ගොවි මහතුන්ට කිසිම කරදරයක් සිද්ධ වෙන්න එපා කියලා මුලින්ම හරිත නිමින්නේ විනාඩියක් තුලින් ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ කෘෂි කර්මාන්ත ශාස්ත්‍රයේ විශාල පෙරලියක් ලංකාව තුළ සිදුවීම් පවතිනවා. මට දැනගන්න ලැබුණා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අලුත් කියන්නේ ගොවි සංවිධාන පිහිටවලා වගා ණය දෙනවා. ඒ වගේම කුඩා පරිමාණයේ වගාකරුවන්ට අතහිත දෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී ගොඩක් කට්ටියට බලපාන හේතුවක් තමයි මම හරියටම මොකද්ද කරන්න ඕන වගාව කියලා. ඉතින් අපි දැන් නයි මිරිස් ගැන කතා කරා. තව ඉදිරියේදී බොහෝ භෝග පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මම තෝරාගත්තා ගෙවත්තේ ඔයාලගේ තියෙන චූටි ඉඩකඩකින් බටු අපි දන්නවා බටු ප්‍රභේද කිහිපයක්ම තියෙනවා. ඉතින් මම අද තෝරාගත්තේ ලේනිරි කියන ප්‍රභේදය. කොහොමද අපි මේ බටු වගාවක් ඔයාලට තියෙන චූටි ඉඩකඩ ප්‍රමාණය තුල සාර්ථකව කරගෙන යන්නේ කියන එක. ඉතින් අපි දන්නවා මුලින් වගාවක් කරනකොට අපි පළවෙනිම තෝරාගන්න අපි මේක බිමද වගා කරන්නේ එහෙම නැත්නම් බඳුන් වලද කියන කාරණය ඔයගොල්ලන්ට මතුවෙනවා. ඒක නයි මිරිස් වගාවෙදිත් එහෙමයි. මම කලින් කියලා දීලා තියෙනවා. ඉතින් පර්චස් 10ක 15ක වගේ පොඩි ප්‍රමාණයක අපි බලමු කොහොමද බටු වගාවක් ඉතාමත් ආරක්ෂාකාරීව අපිට සතුටක් ලැබෙන විදිහට වගාවක් සිද්ධ කරන්න කියලා. මුලින්ම මම මතක් කරන්නට ඕන බටු බීජ තෝරා ගන්නකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය තියෙන බීජ තමයි අපි තෝරා ගන්නට ඕන. මුලින්ම අපි දන්නවා කොහොමද බටු තවම් කරන්න කියන එක. ඒක මගේ කලින් වීඩියෝ වල තියෙනවා මිරිස් ඇට තවම් කරන විදිය. ඉතින් ඒ වගේම තමයි මේ බටු බීජත් අපි තවම් කරන්නේ. ඒකෙදි මීඩියා එක හදාගන්නේ කොහොමද කියන එකත් මගේ පරණ වීඩියෝ වල තියෙනවා. ඒවා බලලා ඔයගොල්ලෝ අවබෝධයක් ගන්න. ඉතින් අද වීඩියෝ එකේ තියෙනවා ලස්සන බටු වගාවක් කරන්නේ කොහොමද? බීජ තවම් කරන්නේ කොහොමද? ඒ වගේම පැලයක් නඩත්තු කරන්නේ කොහොමද කියන එක සහ අවසානයේදී කොහොමද අපි බටු වගාවෙන් අපි ලස්සන බටු මෝජුවක් හදාගන්නේ කියන එක ගැන මම වීඩියෝ එකක් දානවා. විනාකිරි යනමනම් දාන්න නැතුව පොල් කිරි දාලා ඉවරලා නිරෝගීව කොහොමද බටු මෝජුවක් හදාගන්නේ කියන එකත් මේ අවසානයේදී මේ වීඩියෝ එකේ තියෙනවා. ඒකත් බලන්න. ඔයගොල්ලන්ගේ දැනුමෙන් ඔයගොල්ලන්ගේ දෑතින් ඔයගොල්ලන්ගේ ඉඩමේ වගා කරලා ඒ එන ඵලදාවෙන් ඔයගොල්ලෝ මාළුවකුත් හදාගෙන ඉන්න නැත්නම් බටු නම් මෝජුවකුත් හදාගෙන ඔයාලගේ කෑම වේලටත් ඒ මෝජුව එකතු කරගෙන කොහොමද දවසේ ආහාර වේලට තමන්ගේ මහන්සියත් එකතු කරගන්න කියන එකත් මේ වීඩියෝ එකෙන් බලන්නට පුළුවන්. ඒ වගේම තව ඉදිරියේදී කතා කරනවා බටු වලට එන්න පුළුවන් ලෙඩ රෝග පිළිබඳව ඒවා නිවාරණය කරන ගන්න ආකාරය ඒව ගැන වීඩියෝ එකක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. බීජ තවම් කරලා පොට්ටල තවම් කරලා පස්සේ
මේ තමයි දින ගැන් 35ක් සාමාන්‍යෙන් සති 5ක් විතර ගියාම සිටුවීමට සුදුසු මේ බටු පැල. ඉතින් විශේෂයෙන්ම මේවා ගලවලා අපි ලොකු බෑග්වල කියන්නේ වගා මාධ්‍ය හිටවනකොට මූල පද්ධතියට හානි නොවෙන්න ගලව ගන්න අපි වග බලා ගන්නට ඕන. ඉතින් නියමිත ආකාරයට අපි සුදුසු විදියට පැලවලට හානියක් නොවෙන්නට ගලවාගත්ත පැල අපි 16 ග්‍රෝ බෑග් වල හදාගත්තට පස්සේ දින එක සති 2ක් යනකොට අපිට මේ වගේ තමයි අපේ බටු පැලේ පේන්නේ. ඉතින් මෙතෙන්දී අපි පළවෙනි පොහොර යෙදුම සිද්ධ කරනවා. යොදන පොහොර පිළිබඳව මගේ මිරිස් වගාවේ වීඩියෝ වල තියෙන ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ දින 28 සම්පූර්ණ වෙනකොට අපිට මෙන්න මේ වගේ තමයි දෙවෙනි පොහොර යෙදුමේදී අපිට බටු පැලේ බලා ගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ දැන් මෙයාගේ මලුත් ඇවිල්ලා ඒ කියන්නේ කරල් එන්නට ඔන්න මෙන්න මේ දින 52කට කිට්ටු වෙන දවස. හරි මේ තියෙන්නේ දින 52න් පස්සේ බටු කරල් හැදිලා. ඉතින් අපිට දැන් තියෙන්නේ ගහට හානියක් නොවෙන්නට හිමීට මේ කරල් උඩින් කඩා ගන්න. ඉතින් නිරෝගී බටු ගහක මේ වගේ අපිට මුල්ම අවදී මේ වගේ කරල් 2-3ක් තමයි කඩා ගන්නට පුළුවන්. ඉතින් මේ වගේ ආධාරක දීලා තියෙනවා හුළඟට කැඩෙන නිසා. ඉතින් ඔයාලටත් මේ වගේ ආධාරක ඒ ගහට ලබා දෙන්න පුළුවන්. ඔන්න ඉතින් බීජයක් පැල කරලා පැලයක් හදලා ඒක වගා මාධ්‍යයේ හදලා ඉවර වෙලා ඒකේ පළදාවත් අරගෙන ගෙදෙට්ට ගෙනල්ලා අපි බටු මෝජුවක් හදන විදිහ තමයි මේ පෙන්වන්නේ. ඉතින් මේක මම ප්‍රධාන කරලා පෙන්වන්නේ. නමුත් ඔයගොල්ලන්ටත් මේ වගේ එක ගහක් හරි හදලා මේ විදිහට බටු ගෙඩි 4-5ක් ගහලා කඩාගෙන මෙහෙම ගේ ඇතුලේ උයාගෙන ඔයාට ආසාවෙන් කන්න පුළුවන්. මොකද මේ මම හදාපු පැලයක පළදාව කියලා. ඉතින් නිකන් බලන් ඉන්නකෝ කොහොමද හැදෙන්නේ කියන එක. බටු ගස් ටික ආරක්ෂා කරන මගේ ආරක්ෂකයා. මෙයාත් ඉතින් මේ බටු මෝජුව හැදෙනකන් ඉන්නේ. දවල්ට මං හිතන්නේ මෙයාගේ කෑම වේලත් ලබා ගන්න. මෙයාත් හරි ආසයි බටු මෝජු කන්න. ඔය බලන්නකො තියන්නේ හැට.
ආදායමක් ගන්නම නැතත් අපි සාමාන්‍යයෙන් ගස් 5ක් 6ක් හරි හදන්න ඕන ඉස්සලා මොකද අපිට අත්දැකීමක් ගන්න. ඉතින් ගෙදර කෑම වේලකට එකතු කර ගන්නට උනත් අපිට වගාවක් කරන එකේ කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් කට්ටිය ආදායමක් ගන්න බලාපොරොත්තු වෙන වගාවල් වලට එනවා. තමන්ගේ තියෙන රත්තරන් බට් ටික බැංකුවේ තියලා ඉඩම් විකුණලා යාළුවන්ගේ ණය අරගෙන බැංකුවේ ණය අරගෙන එහෙම ඉස්සලා වගා කරන්න යන්න එපා. ඉස්සලා පුංචි වගාවක් කරලා ඔයාගේ ජීවිතයට වගාව පිළිබඳව නොදන්න අත්දැකීමක් ලබා ගන්න. ඉතින් එතකොට තමයි සාර්ථක වගාකරුවෙක් වෙලා ඒක ඉස්සරහට ගෙනහිල්ලා සාර්ථක ව්‍යවසායකයෙක් බවට පත් වෙන්නට ඔයාලට පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මුදල් ගැනම නොසිතත් සතුට තමන්ගේ ශාරීරික සෞඛ්‍ය ගැන හිතලා ඉවරලා ඒ වගාවක් කරන මොකද වගාවේ මුදලට වැඩි දෙයක් අපේ ජීවිතේ ලැබෙනවා. මොකද අපේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනටත් අපිට වගාව ඉවහල්. මොකද්ද අපි කඩේකින් ගෑල්ලා අපි පිටින් ගෑල්ලා කන දෙයක් අපි දන්නේ නැහැ මොන කුමිනාශක වර්ග භාවිතා කරලා තියෙනවද මොන දිලීරනාශක වර්ග පාවිච්චි කරලා තියෙනවද අපි කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා වගාවක් තුලින් අපේ ජීවිතේට අපි නොදන්න විශාල දේවල් රසක් මුදලට වැඩි දෙයක් අපේ ජීවිතවලට ලැබෙනවා. ඒ නිරෝගීභාවය, සෞඛ්‍ය සම්පන්නභාවය, ඒ වගේම තමයි පොළවත් එක්ක මේ භූමියත් එක්ක හැප්පෙනකොට අපේ ශරීරයෙන් වැය වෙන දාඩිය ඉතින් ඒ වගේම අපේ වකුගඩු සුද්ධ වෙනවා. ඒ වගේම කොලෙස්ටරෝල් තියෙන කට්ටියට ඒ ලෙඩ රෝග වලට අපි නොදැනුවත්වම ඒ අපේ ශරීරයේ තියෙන විස කියන එක එළියට යනකොට අපේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට අපි ලොකු පිටුවහලක් ලැබෙනවා. ඉතින් ඒ නිසා වගාව කියන එක මොන රැකියාවක නිරත වෙලා හිටියත් මොන මිල මුදල් යාන වාහන මොන දේ තිබුණත් පුංචියට එක පැලයක් හරි වගා කරන්නට ඔයගොල්ලෝ පෙළඹෙනවා නම් ඔයාලගේ ජීවිතයට ඒක ආදායමකට වඩා ඉතා විශාල වටිනාකමක් තියෙන දෙයක්. ඉතින් අදට ලස්සන වීඩියෝකුත් කරලා ලස්සන කෑමකුත් කාලා අපි දැන් ඔබේ ආලින්දෙන් සමුගන්නටයි මේ සූදානම් වන්නේ. ඉතින් තව දේවල් මොනවද ඔක දැනගන්න අවශ්‍ය දේවල් මේකට කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් අපි අතර මේ තොරතුරු හුවමාරු කර ගැනීමට ඒ වගේම ඔබගේ මිතුරන් සමග මේ තොරතුරු බෙදා ගන්නට හරිතමින්නේ විනාඩියක් අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්නට එපා. ඉතින් ලස්සන වීඩියෝ එකකුත් බැලුවා, බටු මොජෝකුත් කෑවා. ඔයාලා ආහාර වේලකටත් දෙයක් එකතු කරගත්තා. මේකේ ප්‍රධාන අරමුණ උනේ ඒක පෙන්වන එක නෙවෙයි. ඉතින් බටු ගහක් හරි ගෙදර හදලා ඉවරලා ඒකේ පළදාවක් අරගෙන ඔයාලගේ කෑම වේලට ඉතින් ස්ත්‍රියකට නම් පුළුවන් තමන්ගේ ස්වාමියා වැඩ කරලා එනකොට මෙන්න මම හදපු මේ බටු ගහෙන් මම ගෙඩියක් හදලා මම ඔයාලට කෑ වේලක් හදලා දුන්නා කියලා ඔයාගේ මහත්යට කියන්න පුළුවන්. මහත්යට කියන්න පුළුවන් බිරිඳ එනකොට වැඩට ගිහිල්ලා මෙන්න ඔයාගේ මම හදපු බටු ගහෙන් මම අද මේ කරලා කරලා මෙන්න මේ කෑමක් ඇදුවාට කන්න කියලා. ඉතින් එතකොට මම හිතන්නේ පෞල් ජීවිතයේ සුන්දරභාවය මේ වගාව නිසා ඔයාලට ඇති කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් වැඩි අටුවා ටික කතා කරන්න නැතුව අදට ඔබේ ආලින්දෙන් සමුගන්නවා නැවත සොඳුරු වීඩියෝ එකක් සමග සොඳුරු වෙලාවක ඔබේ නිවාන්ට එනවා කියලා පොරොන්දු වෙමින් අදට හරිතන මේ විනාඩියක් තුලින් සමුගන්නවා. ඔබ සැමට ජය.